ඒ ඔප්ෂන් දෙකෙන් මම තෝරගත්තේ ගෙදර ඉඳන් පාඩම් කරනවා කියලා. ඊළඟ ගැනීමේ හැකියාව කොච්චරද කියනවා නම් මම දැන් කැම්පස් යන්න ලෑස්තිලා ඉන්නේ. හලෝ. Good morning guys, welcome back to my YouTube channel. මං හිතන්නේ ගොඩ දවසකින් තමයි බ්ලොග් එකක් ගේන්නේ. මට මේ දවස්වල end exam තියෙනවා. අර ලොකු බල්ක් එකක් තිබ්බ ටික ඉවරයි. ඉවර වෙලා දැන් මේ දවස් දෙකක් විතර චූටි නිවාඩුවක් හම්බෙලා තියෙනවා. ආයි තියෙනවා ෆිසියොලොජි තියෙනවා. ඉතින් මේ අද මට exam එකක් නැහැ. අපේ අද මේ exam කියන්නේ වයිවා එක්සෑම් එක තියෙනකොට ඔක්කොටම එකට තියන්නේ නැහනේ. එතකොට මං ඊයේ තිබ්බා. අද ඉතුරු කට්ටියට දෙනවා. ඒතකොට අපි අද කැම්පස් යන්න ඕනේ නැහැ. මං කල්පනා කරා ගෙදර ඉඳන් අද පාඩම් කරනවාද කැම්පස් එකට ගිහින් පාඩම් කරනවාද කියලා. ඒ ඔප්ෂන් දෙකෙන් මම තෝරගත්තේ ගෙදර ඉඳන් පාඩම් කරනවා කියලා. මං හිතුවා අද vlog එකක් ගේනවා කියලා. බලමු අපි අද මොකද කරන්න කියලා. අම්මත් ඒක මොනවා මේ මට එක්සෑම් දවසට කොච්චර ස්ට්‍රෙස් එකක් තියෙනවද කිව්වොත් මගේ මූණ මෙන්න බලන්න. මේකේ කැම් එකට හරියට පේන්නේ. ගොඩාක් පිම්පල්ස් දාලා. කැම්පස් එකට ගියොත් පාඩම් කරන්න පුළුවන් අපේ ලයිබ්‍රරි එකේ. ගෙදර හිටියොත් ගෙදර පාඩම් කරන්න පුළුවන්. මම ඉතින් තෝරගෙන ඉවරයි ගෙදර ඉඳන් පාඩම් කරනවා කියලා. මගේ තීරණ ගැනීමේ හැකියාව කොච්චරද කියනවා නම් මම දැන් කැම්පස් යන්න ලෑස්තිලා ඉන්නේ. මට හිතුණා කැම්පස් යන එක හොඳයි කියලා ගෙදර ඉන්නවට වඩා මේ ගෙදර ඉන්නකොට පොඩ්ඩක් මම සැරෙන් සැරේ මේ ටේබල් එකේ නැගිටලා යන ප්‍රමාණය වැඩි. මම ගිහින් හිතුවා ලයිබ්‍රරි එකට ගිහින් පාඩම් කරනවා කියලා. දැන් මම ලෑස්තිලා ඉන්නේ. මම නෑවා. අද මම පාඩම් කරන්න හිතන් ඉන්නේ ෆිසියොලොජි. කම්මැලි හිතුණොත් පාඩම් කරන්න කියලා මම මේ තව අපිට පදාර්ථ විඥාන කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. මම ඒකත් ගන්නවා. සබ්ජෙක්ට් එක මාරු කරන්න හිතුණොත් කියලා. මම මේකත් අරගෙන යන්නේ. මේක ඕනේ වුණොත් මම ඔයාලට මේක මොකද්ද මම කරන්න කියලා පෙන්නන්නම්. මොනවද හදන්නේ? මේ උඹල කඩ බැදුම. අනේ මම බතර කන්න. මම කැන්ටින් එකේ කන්න. ඊයේ දවල් කෑවේ නෑ නේ සල්ලි ඇති. ඇයි යන්නේ මෙයා ආව එක්කෙනෙක්.
මට සාමාන්‍යයෙන් එක තැනකට වෙලා වැඩක් කරන්න මාර අමාරුයි. දැන් මං මේ ලයිබ්‍රරි එකේ ඉඳලා පාඩම් කරලා ඊට පස්සේ ගියා මේ රීඩින් හෝල් එකට. මේ අර එක තැනක ඉඳන් පාඩම් කරනකොට මට ටිකක් එපා වෙනවා වගේ. මම ගෙදරදිත් ඒක තමයි මට වෙන්නේ. මේ ගෙදර ඉතින් තියෙන්නේ මේ මගේ කාමරේ විතරනේ. මං ඉතින් මේ ඒකේ විතරක් ඉඳගෙන පාඩම් කරනකොට හැම වෙලේම මෙහෙට යනවා මෙහෙට යනවා. මේ ඒකින්ද තමයි දැන් මං කැම්පස් එකට මේ ඇත්තටම එදා ගියේ. මේ ගිහිල්ලා ඉතින් ලයිබ්‍රරි එකේ ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ ගියා රීඩින් හෝල් එකට. රීඩින් හෝල් එකේ ටික වෙලාවක් වැඩ කරා. මේක මම දැන් එඩිට් කරන්න නම් දැන් මේ තාමත් මට එක්සෑම් ඉවර නෑ. මම මේ අපිට එක එක්සෑම් එකක් මේ කැන්සල් වුණා. කැන්සල් වෙච්ච නිසා පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බුණා. මම ඒකේ වෙලාවේ තමයි ඉතින් මේක එඩිට් කරන්න ගත්තේ. මම ඉතින් කැම්පස් එකට ගියොත් ඕක තමයි සැරින් සැරේ කැන්ටින් එකට යනවා. දැන් මම මේ හවස මම හිතන්නේ 5ට වගේ ආයි ආවා කැන්ටින් එකට. ඒ පාර කැන්ටින් එකේ ඉඳන්ම වැඩ කරන්න ගත්තා. යන තැන වාඩි වෙලා මේ පොඩ්ඩක් ගැරගෙන ඉන්නවා. හායි. මං ගෙදර ආවා. ගෙදර ආවිල්ලා වොෂ් දාලා දැන් කාලත් ඉවරයි මම රැට. ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. මේ vlog එකේ ඉතුරු ටික කරාම ෆෝන් එකේ බැටරි මම හිතන්නේ 3ක් වගේ තිබ්බේ. මට තව පාඩම් කරන්න මම හිතන්නේ මට තව PDF දෙකක් වගේ ඉතුරු වුණා. මේ හිතුවට වඩා වෙලාව ගියා ටික පාඩම් කරන්න. මට දැන් උදේ ඉඳලා මම වැඩ කරගෙන ඉඳන් මට මහන්සි. කින්න මම හිතුවා චුට්ටක් පොඩි නිින්දක් දාන්න ඕනේ කියලා. දාගෙන නැගිටලා ආයි පාඩම් කරන්න ගන්න ඕනේ. හෙට නෙමෙයි එක්සෑම් තියෙන අනිද්දා. ඒනොට හෙට දවසේ කරන්න මට තව ලොට් එකක්ම තියෙනවා. එතකොට මේ ඒකින්ද මම දැන් චුට්ටක් නිදාගෙන ආයි නැගිටලා උතුරු ටික කරනවා. හලෝ මන් නැගිට්ටා 9යි වෙලාව. තෝනි ගාවල් තිබ්බනම් මරු මම කරන්නේ දෙති. දැන් මම ඉතුරු ටික පාඩම් කරන්න ගන්නවා. ඒනවල දැන් නිකන් පැක් වෙලා වගේ. දැන් මට හිතෙනවා නිකන් මට මුකුත් මතක නැහැ වගේ. දොළහයි 7යි වුණාට වෙලාව මං චුට්ටක් මැද්දෙන් පැය භාගයක් විතර ඩිස්ට්‍රැක්ට් වුණා. මං කම්මැලි කියලා පැය භාගයක් නෙවෙයි විනාඩි 45ක් විතර Facebook ගියා. මට එහෙම තමයි හැමදාම කියන්නේ මම මේ ඊට පස්සේ මට ගිල්ටි. දෙන්නට වැඩ කරන්නේ. ඔයාලටත් එහෙම වෙනවද? ඒ කියන්නේ පාඩම් කරනවා කම්මැලි හරි මොනවා හරි කියලා පොඩ්ඩකට යනවා මොනවට හරි Facebook කරේ TikTok කරේ ඊට පස්සේ වෙලාව යනවා ඊට පස්සේ ඒකට අවුල් යනවා ඊට පස්සේ ඒකින්ද පාඩම් කරන්නේ අවුල් ගියපු හින්දා
වෙලාව 1:00යි 1:34යි මේ මම හිතුවා දැන් නිදාගත්තොත් හොඳයි කියලා. මට නිදිමත නෑ. දැන් අර එක ටයිම් එකක් තියෙනවානේ අපේ. ඒ ටයිම් එක පැන්නුවට පස්සේ නිදිමත එන්නේ. දැන් මට නිදිමත නැවට මම දැන් බලෙන් හරි නිදා ගන්නවා. නැත්තම් වෙන්නේ හෙට දවස පොඩ්ඩක් අවුල් වෙනවා. ඉතින් හරියට නිින්දක් නැතුව. ඒකින්ද මම නිදා ගන්නවා දැන්. good night ඔයාලට. vlog එක ඉවර වෙනකම් බලනවා නම් ඔයාලට thank you. subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට තව වීඩියෝස් අරගෙන එන්නම්. දැන් අපේ එක්සෑම් එක ඉවරනට පස්සේ අපේ සතියක වගේ පොඩි එකක් හම්බ වෙනවා නිවාඩුවක්. ඒකේ අපි මේ එක්සෑම් පස්සෙත් ඒක ප්ලෑන් කරලා තියෙන්නේ. ඒකේ වීඩියෝස් ඉත් අරගෙන එන්නම්. ගියොත් තාම නෑ. good night.